කැම්පස් එකේ ඉන්න අපිට ආගන්තුක තැනක් නෙමෙයිනේ රුවන්වැලි මහා සෑය කියලා කියන්නේ. අපි නිතරම රුවන්වැලි මහා සෑයට යනවා. අපි මම විශ්වාස කරන දෙයක් තමයි අපේ පෙර පිනකට තමා මේ වගේ පින් භූමියක ඉගෙන ගන්න අපිට ලැබිලා තියෙන්නේ. ඉතින් ඒකෙන් අපි උපරිම ප්‍රයෝජන ගන්න ඕනේ. ඉතින් අපි නිතරම මේ විදිහට රුවන්වැලි මහා සෑයට එනවා. අපි මේ ආපු දවසේ නම් හොඳටම වැස්ස. ඒත් ඉතින් වැස්ස කියලා බැලුවේ නෑ. අපි රුවන්වැලි සෑයට ගිහින් ගෙන ආපු මල් පහන් පත්තු කරලා අපේ වත් පිළිවෙත් සිදු කරා. අනුරාධපුරයට එන ඕනෙම කෙනෙක් වැඳ පුදා ගන්න තැනක් තමයි රුවන්වැලි මහා සෑය කියලා කියන්නේ.